දැන් මේ මොහොතේ වුණත් බලන්න ඔබ ඉන්නේ ගින්නකද නැද්ද? ඔබ දැන් මෙතන මේ කියන්නේ මොකද්ද කියලා මෙනෙහි කරනකොට ගින්නක් තියනවා නම් එතන ඇලීමක් කර ගැටීමක් කර තියෙනවා. එතන නිවන නැහැ. දැන් මේ මොහොතේ තම තමන්ගේ සිත දිහා බලන්න. දැන් ඔය සිත බලනකොට මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? මේක හරියද? එහෙම ගැටීමක් කියනවා නේ. එතකොට එතන නිවන නැහැ. එතන නිවන නැහැ. හැබැයි මේ එහෙම ගින්නක් නැත්තම් එතන ඒ සිතේ නිවන තියෙනවා. මේ මොහොතේ නිවන තියෙනවා. ඒක බලන්න. අපි දැන් බලමු මේ කතාව තව ටිකක් අතට ගිහිල්ලා විනාඩි කිහිපයක් බොහොම ඉවසීමේ ඕන තරමින් අහගන්න මේ ටික. දැන් අපි ප්‍රශ්න අහනවා. අලුත් අය ගොඩක් ඉන්න නිසා අලුත් අයට ගොඩක් අහනවා. මේක අපි ගල්ගොම වගේ පේනවා ගල්ගොම ඉන්නේ ආපෝ කාරණා එකක්. ආත්මය තියෙන්නේ කොහෙද? දැන් නිවන කියලා ප්‍රශ්නේ දැනගත්තා නිවන කියන්නේ ජීවිතයක් නැත්නම් මේ අරමුණේ අරමුණ කියන්නේ සිතුවිලිනේ ජීවිතයක් නැත්නම් නිවන තියෙන්නේ. අපි නිවනටපත් වෙලා නැහැ. අපි දන්නවා නිවන කියන්නේ මේකයි කියලා. අපි නිවන දැකලත් නැහැ තාම කියලා අපි හිතන්නේ. මේ අලුත්යි. මරණය කීපදෙනෙක් අපේ ඉස්කෝලේ නිවන දකින්න කියන්නේ. දැන් නිවන කියන්නේ ඉස්සෙල්ලා දන්නවද නැත්නම් ගින්න නිවන එක. ඒක ප්‍රශ්නයක්. දැන් ඊගා ප්‍රශ්නයක් එනවා. පළවෙනි ප්‍රශ්නේ අපි වෙන්නේ බාහිර තියෙන දෙයක්ද ඔබ අත්දකින්න සිතුවිලිද කියලා. එතනදී ඔබ සිතුවිලි කියලා ගත්තා නේ. ඒක අපි හරි ප්‍රශ්න දෙකක් විසඳනවා. අපි සිතුවිලි ලෝකෙක ජීවත් වෙනවා. හරිද? අපිට මොනවාට ප්‍රශ්නයක් අහම අපි දැන් මොකක් හරි දෙයක් නිසා ගිනි ගන්නවා. මේක මගේ හිතේ නේද තියෙන්නේ මේක සිතුවිල්ලක් නේද කියලා ඒක ගන්නකොට මේක ගින නැති වෙනවා. හරිනේ. ඒක පළවෙනි ප්‍රශ්නේ. බාහිර දෙකේ සිතුවිලි. බුදුන් වහන්සේ කියන දේ දෙන්නයි මේ හදන්නේ. මොකද අපි ජීවත් වෙන්නේ බුදුන් වහන්සේ කියපු තැන නෙමෙයි. අපි ජීවත් වෙන්නේ එතන නම් ප්‍රශ්න නැහැ. අපි ජීවත් වෙන්නේ බුදුන් වහන්සේ කියපු තැන නෙමෙයි. බුදුන් වහන්සේ කියන්නේ බාහිර නෙමෙයි, මහණෙනි මේ ලෝකේ කියන්නේ සිතමයි කියලා. රාහුල සෝතපන්න මෙතන කුංචි දාන සෝවන්නේ නෙමෙයි. සිතුවිලි ලෝකේ කියලා දකින්නට. ඒතකොට සමහරවිට ප්‍රශ්නයක් කරනවා මේ ඒකට මේ බාහිර දෙයක් නෑ නෑ. ඔබ හොඳට තව ටිකක් මෙහෙම කරන්න. ඒක බාහිර අත්දැකීම් ක්‍රමයක් නෑ මොකද ඇස් පේන්නේ නැත්නම් අන්ධයි. ඒතකොට ඇසට පේන එක බාහිර දිනවා කියන්නේ බෑ. ඔන්න ඇසට පේන එක අපි ගන්න සිතුවිල්ලකින්. පොස්ටා කියලා ගන්න. නැත්නම් පොස්ටා ඇහැ කැමරාවක් නම් පොස්ටා කියලා බෑ. එන එක ශබ්ද විඳින එක. අර ශබ්ද වර්ණ එකතු වෙන එක සිතුවිලි වෙනවා. හරි ඒතකොට බාහිර දින එකක් නෙමෙයි සිතුවිල්ල. අපි දෙවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ නිවන කියන්නේ මොකක්ද කියලා. එතනදී ඔබ කිව්වා ගින්න නිවන එකේ කියලා. ඒක තමයි ඒ කායන මග නිවනට තියෙන මග දෙකක් නැහැ. ඒ කායන මග්ග අයම් පිටකවේ එක මගයි තියෙන්නේ නිවනට. එක මගයි තියෙන්නේ. එතකොට ඒක පෙන්නන්නේ බාහිරත් කරගත්ත කෙනාට නිවනක් නැහැ. පළවෙනි එක. දෙවෙනි එක නිවන කියන්නේ සිතේ ගින්න නිවීම බව දන්නේ කෙනාට නිවනකුත් නැහැ. බාහිර කරගත්ත කෙනාට කොහොමද ගින් ගන්නවා. අපේ අම්මලා දරුවා නැති වෙලා අවුරුදු 10 15 අඬනවනේ. ආරණ මගේ දරුවා නැති අවුරුදු 15යි. තාමත් මට දුක තියෙනවා. තාම මට දුකයි. ආරණස මට කියන්න මේක නැති කරගන්න ක්‍රමේ. ඔය ප්‍රශ්නේ ඔකනේ. එතකොට දැන් මේ දරුවා කියන්නේ සිතුවිල්ලක් කියලා දකින්න බැරි කමක් තියෙනවා නේද? අපිට හිතෙන්නේ නැත්තමයි එළියමයි තියෙන්නේ. අනේකයි බාහිර නෙමෙයි සිත බව දක්න දැන සෝදාපන්න. දෙවෙනි ප්‍රශ්නේ අර කින නිවලට. හරි. දැන් ගින්න නිවන එක නෙමෙයි. ඒක දෙවෙනි.